91 ඔබතුමා අයින් වෙලා යනවනේ මෙඩිකල් නිවාඩු දාලා. මොන පිස්සුද මම මෙඩිකල් කිය එකක් නෑ මම අවුරුදු 20ක් වැඩ කළා රිටයර් වෙලා. ඉතින් වැරදි තොරතුරුනේ ඉතින් ඔය කියන්නේ කවුද මෙඩිකල් දැම්මේ? මම මෙඩිකල් දැම්මේ නෑ. එතකොට විශ්‍රාමික ජනාධිපතිගේ වැටුප ගන්න නැද්ද ඔබතුමා? විශ්‍රාමික ජනාධිපතිගේ දානටුමත් දෙනවා. ඒක නෙමෙයි මම. සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් ඔයාලා මේ අදත් එකතු වෙන්නේ INTEMO YouTube නාලිකාවත් එක්ක. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් දැම්ම පහළ තියෙන කළු පාට subscribe බටන් එක touch කරලා bell icon එකත් all කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපුවා notification එක මාර්ගෙන් ඔයාලා ගාවටම ගෙන්නව ගන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව අපේ වීඩියෝ එකට යමු. ඉතින් මීට දින කීපයකට පෙර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කිසියම් නාදුනන පුද්ගලයෙක් විසින් දුරකථන මුතුමන් ලබාගෙන ඔහු අපහසුතාවයට පත්වන ආකාරයට ඔහුගෙන් විවිධ ප්‍රශ්න අහලා තියෙනවා. ඉතින් මේ පුද්ගලයා කවුද කියලා කියන්න තවමත් හෙළිදරව් වෙලා නැහැ. ඉතින් මේ හඬපටේ මේ පුද්ගලයා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට අගෞරව වන ආකාරයෙන් ඔහුගෙන් විවිධ ප්‍රශ්න අසමින් මේ දුරකථන සංවාදය රෙකෝඩ් කරලා ඔහු අන්තර්ජාලයකට මුදහැරලා තියෙනවා. එහෙනම් ඉතින් අපි දැන් මේ දුරකථන සංවාදය සම්පූර්ණයෙන්ම අහලා බලමු. හෙලෝ. ඔව්. ඔව් ගෝඨාභය මහත්තයා ඔයාගේ පෙන්ෂන් එක කොයි කාලේ ඉඳලාද හම්බෙන්නේ කියලා රටට කියන්න. අයි මගේ පෙන්ෂන් එක කොයි කාලේ ඉඳලාද? 90 ඉඳලා. 91 ඔබතුමා අයින් වෙලා යනවනේ මෙඩිකල් නිවාඩු දාලා. මොන පිස්සුද මම මෙඩිකල් කිය එකක් නෑ මම අවුරුදු 20ක් වැඩ කළා රිටයර් වෙලා. යුද හමුදාවේ මෙඩිකල් වැරදි තොරතුරුනේ ඉතින් ඔය කියන්නේ කවුද මෙඩිකල් දැම්මේ? මම මෙඩිකල් දැම්මේ නෑ. ඕනම් බලන්න ගිහිල්ලා මේ ආමි හෙඩ්ක්වාටර්ස් වලින් අහන්න. 91 ගිහිල්ලා නේ. එතකොට විශ්‍රාමික ජනාධිපතිගේ වැටුප ගන්න නැද්ද ඔබතුමා? විශ්‍රාමික ජනාධිපතිගේ දානටුමත් දෙනවා. ඒක නෙමෙයි මගේ වැඩි ලොකු වැටුප තියෙන හමුදාවේ. ලෙෆ්ටිනන්ට් කර්නල් රෑන්ක් එක යටතේ විශ්‍රාම වැටුප. ඔව්. එතකොට මේ ජනාධිපති වශයෙන් පෙන්ෂන් එකක් ගන්න ආදර කරන්නේ මේ මම මේ නිකන් මගේ වැඩක් බලාගෙන ඉන්න ඔව් ඒක හරි රටේ මිනිස්සුන්ගේ බදු මුදලින්නේ ඔබතුමාගේ පෙන්ෂන් එක. ඒක ජනාධිපතිවරයාගේ පෙන්ෂන් එක ගන්න ඔබතුමා සුදුසුයිද? රටට මොකද්ද කරපු සේවය? ඒක මන් දන්නේ නැහැ. ඒක ඉතින් මේ ඔයගොල්ලෝ ජජ් කරන්නකෝ සේවය. නෑ රට අගාධයට පත් කරපු එකට පෙන්ෂන් එක දෙන්නේ. මම අගාධයටපත් කරේ නැහැ. අරගලකාරුවෝ නෙමෙයි මුළු රටක් බැස්සේ පාරට. ඒක වෙනම කතාවක්. මම ඔයා හමුදාවේ වැඩ කළා තියනවද? මම හමුදාවේ වැඩ කරලා නැහැ. අවුරුදු 20ක් හමුදාවේ වැඩ කරනවා කියන එක ලේසි පහසු කාර්යයක්ද? අවුරුදු 20ක් කොහෙද? හමුදාවේ 91 ඉඳලා කොච්චර කල් වෙනකම් ඔබතුමා හිටියද හමුදාවේ? අවුරුදු 20ක් 90 නෙමෙයි 70 ඉඳලා. ඔයගොල්ලෝ දන්නේ ඉස්සල්ලාම රයිෆල් කෝ එකට ගිහිල්ලා ඊට පස්සේ සිංහ රෙජිමෙන්තුවට ගිහිල්ලා ඊට පස්සේ GR එකට ආවා. ඔව්. බලන්න ඒවා විතරක් අහන්න එපා. බලන්න මම හරි නේද යුනිට් එක? ඔපරේෂන්ස් කරලා තියනවාද කියලා. ඔව් රිවිටස් එකේ හිටියා. ඒ අඩු ගානේ එහෙම එකකටවත් ඔයගොල්ලන්ගේ ගරු කිරීමක් නෑ ගරු කිරීමක් තියෙනවා. ඊට පස්සේ ඔබතුමා හරි තානේ මට කරදර කරන්න කරුණා කරලා මං ඉල්ලන්නේ කරුණා කරලා. හරි ඔබතුමා මම අවුරුදු 20ක් හමුදාවේ පණ යනකම් වැඩ කරලා ගත්ත පෙන්ෂන් එකක් හොඳද? මේ නිකන් මේ බදු ගන්න කතා කරන්න දෙන්න එපා. 91 ගල් කටස් තියෙන කාලේ යාමිකට ගියේකද? අනේ මේ මට කතා කරන්න එපා. ඉතින් ඔබතුමා මහජනතාවගේ බදු මුදලින් පෙන්ෂන් එකක් ගන්නවනේ. ඔබතුමා උත්තර දෙන්න මිනිස්සුන්ට. ඒක මගේ වැඩක් නෙමෙයි. ඒ වැඩක් කියන්නේ මිනිස්සුන්ගේ බදු මුදලින් ඔයාලට පඩි ගෙවන්නේ ගෝඨාභය මහත්තයා.